හෙලෝ ගයිස්. ඉතින් අද අපි ගෙනත් තියෙන්නේ වෙනදා වගේ පීස්ලෑන්ඩ් SMP එපිසෝඩ් 2 එකේ පාර්ට් 1. ඉතින් ඇයි මේ එපිසෝඩ් 2 එකට පාර්ට් ගණන් තියෙන්නේ? හරි. ඉතින් අද අපි මේ පාර්ට් එකේ කියන්නේ ෆස්ට් පාර්ට් එකේ කරන්න යන්නේ. මොකද්ද දන්නවද? නෑ නේද? ඉතින් පාර්ට් 1 එකේ අපි කරන්න යන්නේ බේස් එකට ඕන තැනකුයි බේස් එක හදන්න බඩුයි හොයාගන්න එක. ඊට පස්සේ අපි පාර්ට් 2 එකේදී කරන්නේ අපි බේස් එකේ පළවෙනි කොටස හදන එක. බේස් එක තට්ටු දෙකක් ඒ හින්දා බේස් එකේ පළවෙනි කොටස හදන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ. තර්ඩ් පාර්ට් එකේ තමයි අපි බේස් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න ඇතුළේ ඩීටේල්ස් එහෙම ඇඩ් කරලා. හරි. ඉතින් මේ තමයි පීස්ලෑන්ඩ් SMP එකේ මේ එපිසෝඩ් 2 එකේ පාර්ට් 1. එහෙනම් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න ජෙවෙල්. හරි. ජෙවෙල් පල්ලෑගේ එයාගේ බේස් එක හදන තැන ඉන්න. හරි. අපි එහෙනම් එතෙට ගිහිල්ලා සෙට් වෙමු. එහෙනම් වීඩියෝ එක බලලා subscribe කරන්න, like කරන්න, comment කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් දැන් අපි යන් අපේ බේස් එකට ඕන ස්ටෝන් ටික මයින් කරගන්න. එහෙනම් අපි යමු ස්ටෝන් මයිනින් මොන්ටාජ් එකට. අපි කොහෙන්ද ස්ටෝන් මයින් කරන්නේ? මෙතන ඔතන මයින් කරන්න එපා. මෙතන විලේජස්ලා ඉන්න අපේ. ඒ ටික උඩට අරන් යනවා. මම මේක තමයි හදන්නේ විලේජස් වල ඉන්න වගේ මොකක් හරි මෙතන ලස්සනට හදා ගන්නවා. කැල්ලන් තියෙන හැමතැනම. මට ෂවල් එකක් ඕනේ. අයන් තියෙත් තව. අයන් නෑ පල්ලෙ ඇති ගන්න. මේක මොකේද? කිව්වේ. ගයිස් මේ පිකැක්ස් එකත් කැඩුණු හින්දා මම හිතනවා ඇති වෙයි කියලා ස්ටෝන්. මොකද කිව්වොත් අපිට ස්ටෝන් තියෙනවා 1 2 3 4. ස්ටැක් 4ක් තියෙනවා ස්ටෝන්. අපි ඕෆ් කැමරා හොයාගත්තා. අපිට ඕන වුඩ් ටික. ඕක් ලොග් තියෙනවා 3 ස්ටැක්. එකම් 3ක් නෙමෙයි යාළුවනේ. ස්ටැක් 3ක්. හරි. ඒ වගේ වැඩ නෑ. අපි යමු උඩට. ඉතින් අපි අම්මට සිරිය. මේ ගයිස් ඉතින් දැන් සර්වරේට ආපු වෙලේ ඉඳලා මේ මම පම්කින් හෙඩ් දාගෙන ආපල් දෙනවා ගයිස්. යෝ. මම හිතන්නේ මොන හැලෝවීන් සමරනවා. ඒ වගේ වැඩක් නෑ. අපි යමු නිදා ගන්න බෑනේ. බායන. පොඩ්ඩක් පිස්සුවනේ ගණන් ගන්න එපා. හරිද? මස්. ඉතින් අර එනකම් බලමු මොකද කරන්න පුළුවන් කියලා අපි එහෙම තුනක් දෙකක් තියලා පටක් කරාම අපි හදාගමු චෙස්ට් එක. ඉස්සේ ඒක මේ චෙස්ට් එක ගහන්නේ මෙතන. ඒකට දාගන්න අපේ බේස් එක ලෝගෝ. මේ විදිහට. ඔන්න ඔය ටික තමයි අපේ බේස් එකට ඕනේ. අනවශ්‍ය මේකට දාගන්න. ගයිස් මේ ඩෙට් මෙච්චර තියෙන මොකද දන්නවද? මේකේ තිබ්බ වලවල් කොට. ක්‍රීපර් අපිට. අපි ආතල්ලර කොල්ලෝ හිට. ඉතින් ඒ ටික පුරවන්න ඩෙට් මයින් කරා.
අන්න අර ලොකු කන්ද. හරිද? අර පැත්තේ ලොකු කන්ද. ඊට පස්සේ ඒ ටික වහල ඉවරනට පස්සේ මේ තෙරක් සා තිබුණා. අම්මේ යකෝ උඹමත් කෑ ගහනවා. හෙලෝ එලෝ කෑ ගැහුවේ මම බය වුණා. ඒක හයියෙන් එනවද නෑනේ මං හිතුවේ හිමින් ඇහෙන්නේ නැති කියලා. පිස්සුද මම පට්ටයින් එවුණා මම බයලා ගියා. ඔන්න දැක්කද ගයිස් කොල්ලෝ ආතල් දෙනවා. මෙහි වරෙන් නිදාගන්න. ඔය මොකද කරන්නේ? පොඩ්ඩක් මට අයන් 12යි හම්බුනේ මම මේ දැන් මෙච්චර AFK නේ හිටියේ. 13යි. කමන්නේ නැති. අයියෝ. මගේ පාපික් එක. හදාගන්න මුට්ටි. මම අපි හදාගන්න ස්ටෝන් පිකැස්. මමත් එනවා ස්ටෝන් මයින් කරන්න. ස්ටෝන් පිකැක්ස් එකක් ඕනේ මං ගාව අයන් තියෙනවා. හරි ඉතින් මට එතකන් යන්න පිකැක්ස් එක නේද? කෝය මට පේන්නේ නැහැ. මම උඩින් බේස් එකේ. ඒ අපිට කැමින් ගියකුත් එනවනේ. ඒක තමයි මං ගාව කැරට් 30ක් තිබ්බ දැන් නැහැ එකක්වත්. දැන් තියෙනවා 13ක් තියෙනවා එකක්වත් නැත්තේ නෑ. කොම්මට. එයි බෑ මෙහෙම වෙන්නේ. උඩ ඉඳලා වටන පතුරට. අඩ උඹ අය නැතේරලානේ මං ගිහින් තින්නේ. අයන් තියෙද මට හම්බ මම උඩ ටික බැලුවේ නෑ. මට ක්‍රීපර්ලා නම් පුපුරන සබ් දෙහිනවා. ආයි මම 1යි 2යි 3යි 4යි 5යි මට දැනටම 5ක් හම්බුණාද? වෙන ඩීප් ඔච්චර ස්ලේට් තියෙනවා පහලට මෙතන. ගියාද? ඔච්චර පහලට ගියාද? ඕ අම්මේ මේ මෙතනක් තියෙනවා. මට ඩයමන්ඩ් ඕනේ ඩයමන්ඩ්. ඩයමන්ඩ් අද මේ යන්න කමන්නේ කරනවා. 6යි ඒ ඩයමන්ඩ් 7යි හොයාම යන්නේ නෑ මම මේ 8යි නිකන් හම්බුනොත් කියලා යන්නේ ඩයමන්ඩ් 9යි හොයාගෙනම යන්නේ නෑ. 9ක් තියෙනවා අපිට දැනට. 17යි. ඉතින් මම උත්තරේලා හිටියා මම දෙන්නේ ආයි. මම මෙච්චර AFK හිටියා. කවන්නේ කොහමද හිටියේ? වතුර තියෙන්නේ. අපේ යාළු පීපර් අයියා ඉන්නේ. පීපර් අයියා. යා අපිට එළියට යන්න පාරක් හදලා දුන්නා. අපි යමු මේක ආයෙත්. මේක දාන්න. සොම්බි බබෙක්ගේ සද්දයක් ඇහුණා. නෑ. හට්ට නැතා. දැන් ඔයාට ඕන දේවල් ගත්තද ඔයා? මොනවද? ඔයාට ඕන ස්ටෝන් එහෙම? ඔව් ස්ටැක් තුනක් තියෙනවා ඇති. 5යි 6යි 7යි හරි අපිට දැන් තියෙනවා අයන 15ක් තියෙනවා නයිස්. යෝ ගයිස් ඉතින් අපි ඉන්නේ ඩීප් ස්ලේට් ලෙවල් එකේ. කොහමට ඔයා පේන්නේ නෑනේ. අයින් මණ්ඩරද ලාවා මතට ගියා. අර I පැත්තේ am අර I am පැත්තේ under the water. නෑ අයින් මණ්ඩරද ලාවා මේ උඩ මෙහෙ මෙතන උඩ. ඔන්න ආ අපේ පළවෙනි ඩයිමන්ඩ් එක මයින් එන්ඩයි යන්නේ අපේ දෙවල් මතින්. අම්මට දෙකක් තියෙනවා නයිස්. දෙකක් තියෙනවා අඩ සීරියස්ලි. තුනක් තියෙනවා නයිස් යකෝ. හතරක් තියෙනවා. ඈ හතරක්ද? ඔව් හතරක් තියෙනවා. නයිස් නයිස්. ඉතින් අපේ මොකද පළවෙනි මොකද ඩයිමන්ඩ් එක මොකද ආ ආ මොකද අපි ආ ආ හදන්නේ? ආ ආ ආ ආ පිකැක්ස් තව එකක් එක්කුත් තියනවා. ඉතින් තව එකක් තියෙනවා. ඔව් පළවෙනි එක මේ විදිහට මයින් එන්ඩයි යන්නේ මගේ අතින් කියලා. ඒකත් මයින් කළා. ලැපිස් ලුසිල් තියෙනවා. ලැපිස් ලැසූල් මොකක් හරි. අඩෝ තව පොඩ්ඩේ මෝඩයක් කරනවා යකෝ. මෙයි ස්ටෝන් පිකැක්ස් එක මංගානේ. මයින් කරනවා. ඔව් ගයිස් ඉතින් ඔව් මේ පිකෙක්ස් එක ගන්න දෙවිල් මාමට දෙමු එකත් මයින් කරගන්න කියලා. ඇහුන්නේ මොකක් කියලා කතා කරේ? දෙවිල් මාමා. මං ඉච්චර වයස නෑ.
වයස නැත්තේ නෑ. ඩෙඩ් එන්ඩ් එකක්ද? ඔව් බං ඩෙඩ් එන්ඩ් එක. පොඩ පලට මයින් කාන් හම්බෙයි තව ටිකක් ඔයාලට. පාර වැරදි මම මේ බං. දැන් මට ඇත්තටම හිතෙනවා අර මේ පම්කින් හෙඩ් ඇවිල්ලා තියෙන හෙලවෙන්න එකට කියලා. ඇයි හැමෝටම තියෙන හින්දාද? නෑ. එහෙනම් මොකද මට ඒව එකතු වෙන්නේ නැති හින්දා. වෙන්න පුළුවන් මං ඉස්සරලා සොම්බි කෙනෙක් එක්ක ෆයිට් කර කර හිටියා. හරිද? ඌට එක පාට මේ හෙඩ් එකක් ආවා කියහම. නෑ මගේ ඉන්වෙන්ටරි එකේ එක හෙඩ් එකක්වත් නෑ පම්කින් හෙඩ් එකක්වත්. ඔව් ඉතින්. එන නැති බං හැලොවින් එකට. ඒක වෙන්නද සර්වර්ස් වල එනවා ඇති මන් දන්නේ නැහැ හරියටම. සර්වර්ස් වල අනේ නෙමෙයි අනිත් ඒවාගෙත් එනවා ඇති. අපි ඉතින් ගැහුවේ නෑ කොටදගේ. හ්ම්. හ්ම්. ඒකට ඒ පාට. හරි guys ඉතින් දැන් අපි යන්නේ බේස් එකක් හදන්න. ඔයා කොහෙද බේස් එකක් හදන්න තෝරගන්නේ? දන්නේ නැහැ. නත්තල් සී. උරුක මල්ලි කොහෙද අපි බේස් එකක් හදන්නේ අපි. මම නම් බේස් එකක් හදන්න ඉන්නවා. ඇයි දැන් ඔය කුඩ නැගලා ඉන්නේ? ඈ මැදට යන්කෝ තව ටිකක් බ්ලොක් 3ක් වම් පැත්තට යන්කෝ. මගේ පැත්ත බලන්න. මේකේ zoom බටන් එකක් නැහැ නේ පොඩ්ඩක් ඉන්න. මං ගාව නම් තියෙන කොහොමද ඒක ඇඩ් කරන්නේ? 100 කින් බා. ඔව් මගේ එහෙම එකක් ඇවිල්ලා නැහැ. පොඩ්ඩක් ඉන්න මරන්න එපා. කවුරුත් කාවත් මරන්නේ නෑ. මොකද මේක if FMP සර්වර් එක. සේව් හොට් බා ඇක්ටිවිටි තියෙන්නේ. ඒකට හරි. ඉතින් මං යනවා බේස් එක හදන්න තැනක් හොයාගෙන. අයියෝ පිපුව. මේ මේක වහන්න. හා zoom බටන් එක නැහැ. ඔයා අතනින් ගියානේ. ඔප්ටිෆයින් බා. ඔප්ටිෆයින් මම මොනවද දාලා නැහැ මේකට මොඩ්ඩක්වත්. නෑ ඔප්ටිෆයින් නිකම් තියෙනවා. ඒ නෝස්. මට එහෙම හම්බුන්නේ නැහැ. ඔයා ස්කේනේ මේනේ TL නේ ඔයා මොකෙන්ද ප්ලේ කරන්නේ? TL නේද? කාරල්ල කාලයෝ ලාබයි මාමුති. මංගාව ස්ට්‍රින්ග්ස් තියෙනවා 5ක් ඕනේද? දැන් එපා. මේ සර්වර් එකේ ඇක්සස් මට දීලා තියෙන්නේ ඇක්සස්. නැත. ලාබයි මාමුති. මේකේ වියා වර්ෂන් දාලා තියෙන්නේ. ඔයා වර්ෂන් එක මොකක්ද? 21.4. දාලා තියෙන්නේ. මතකද යාට අපි ගාව මුල්ම සර්වර් එක? අපි මේ ෆයිට් කරේ. පුරුද්දට තාත්තට කිව්වනේ විනාඩියක් ඉන්න කියලා. එන්නම් කිරකට. විනාඩියක් ඉන්න. ගිහින් එන්න එහෙනම්. හරි guys ඉතින් අද අපි කරේ අපි බේස් එකට ඕන තැනක් හොයාගන්න හරි. ඒකත් හරි. ඊට පස්සේ අනිත් ටාස්ක් එක උනේ අපිට බේස් එකට ඕන බඩු ටික හොයාගන්න. ඒකත් කරා. ඊට පස්සේ ඒ ටික තමයි. මං හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙනම් අපි අනිත් එපිසෝඩ් එකේ හම්බෙමු. එහෙනම් අදට අපි යනවා. Goodbye.